මම දැන් හදන්න යනවා සවුදුදෝ ටිකක් රසට මම ගත්තා පිටි 250ක් පොල් බෑයක පොල් ගා ගත්තා පොල් කිරි කෝප්ප කාලක් විතර ගත්තා කලදු මුඹු කිරි දෙකක් තල්ලා ඇට විතරක් ගත්තා වතුර ටිකක් ගත්තා පිට්ටුව අනන්න ඕනේ නිසා අපි ඉස්සෙල්ලා පිට්ටුව හදාගෙන පිට්ටුව තඹගෙන ඉන්න ඕනේ මම ඒකට දාගන්නවා හාල් පිටි ඊට පස්සේ ඕගොල්ලෝ මේක පොල් ටික ඔක්කොම දාන්න එපා එක සැරේ පොල් ටික මෙහෙම භාගයක් විතර දාලා මික්ස් කරලා බලන්න අතින් තමයි කරන්න ඕනේ ඒක අතට තේරෙන්න ඕනේ පොල් ඇද්ද කියලා පිටිවල හැටියට මදි නම් තව ටිකක් දාමු අපි පිටු ටිකක් දාමු ඒක රසට එනවා අපි මේකට ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරමු ඊට පස්සේ වතුර ටික ටික දාලා මේක අනන්න ඕනේ හැබැයි ඔයාලා පරිස්සමෙන් අනන්න ඕනේ හාල් පිටි හින්දා කැට ලොකු වෙන්නේ නැහැ ටිකක් ගොඩාක් පොඩි වෙන්න හොඳත් නැහැ අපි වතුර පොඩ දාලා මෙහෙම අතින් ඉහේ පොඩ්ඩක් කැට කරගන්න ඕනේ චුට්ට දාලා කරගන්න චූට්ටක් වෙලා යනවා හිමීට තමයි කරන්න ඕනේ ගොඩාක් එකපාර වතුර දැම්මමත් රොටි වගේ වෙයි ඒ හින්දා මේ වගේ අතට අතින්ම තමයි හදාගන්න ඕනේ ලස්සනට මෙහෙම ඔක්කොම එක සැරේ හදන්නත් දැන් අපි හද ගන්න ඕනේ උඩට සැටි ටික තම්ම ගන්න ඕනේ පිට්ටු බම්බුවක හරි ස්ටීමර් ඉදියාප්ප තම්මන ස්ටීමර් එකකට පුළුවන් මම අද හදන්නේ පිට්ටු බම්බුවේමයි දැන් අපිට මේ උඩ ටික ගන්න පුළුවන් කැට සාමාන්‍ය කැට තියෙන්නේ දැන් මේ උඩ තියෙන කැට ටික වෙන භාජනයකට ටික මාරු කරලා හදාගමු.
දැන් අපි තම්බ ගමු පිට්ටු එක. සාමාන්‍ය ඔයගොල්ලෝ ගෙදර පිට්ටු හදන විදිය තමයි මේ තියෙන්නේ මගේ පිට්ටු හදන එක. මෙතන අර මේක දාලා තියෙනවා යටට. මේ විදිහට පුරවලා ඔයගොල්ලෝ මූඩිය වහන්න මෙහෙම වහලා ඒක තියන්න වතුරේ උඩින් මේ විදිහට පිට්ටු තම්බන එක තියලා පිට්ටු ටික තම්බගෙන ඉන්න ඕනේ. අපි දැන් පිට්ටු ටික තම්බන් ඉමු එක්කම එක සැරේ. මෙන්න අපි දැන් හදාගත්තු පිට්ටු ටික මම පිට්ටු ටික ඔක්කොම හදලා තම්බලා ඉවරයි. ඔයගොල්ලන් දැක්කා මම පිට්ටු වගේ තැම්බුවේ. පිට්ටු 3ක් විතර තැම්බුණා. අපි දැන් හදන හැටි බලමු. මම මේකට ගන්නේ සාමාන්‍යයෙන් මේ කිතුල් පැණි. කිතුල් පැණි එක චුට්ටක් පාට මදි තද පාට තිබුණොත් තමයි මේ වැලි තලපේක රස. ඒ හින්දා මම ඉස්සෙල්ලා සීනි චුට්ටක් කරවෙන්න වගේ චුට්ටක් තේ හැඳි 3ක් විතර දාලා සීනි චුට්ටක් කළු වෙන්න කර ගන්නම්. මේකෙන් හැදුවත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඒක ටිකක් අර පාට ටිකක් අඩුයි කිතුල් පැණි සාමාන්‍යයෙන් පොල් පැණි වගේ නෙවෙයි. ඒ නිසායි මම හිතුවේ පැණි ටිකක් කර කරලා ගන්නවා කියලා. දැන් ඒකට පැණි කෝප්පයක් දාමු. ඒක පැණි කෝප්පේ කූරු ගාවම හොඳට ටිකක් පුපුරනකම්
දැන් උතුරනවා හොඳටම. බුබුලු දාලා උතුරලා එනවා. එනකොට අපි හදාගත්තු පිට්ටු ටික අපි දාමු. Cukup kalau nak itu, kita tinggal. දැන් ඕගොල්ලන් මේ විදිහේ බෝඩ් එකක් අරගෙන ඒක වේලස්සන හදලා තියාගන්න පුළුවන් නම් දැනුත් පුළුවන් පිටි උට්ටක් කියන්න පිටි ටිකක් කියලා හිටන් මේක දැන් ඇති අපි ලිප් ඔෆ් කරලා මේකට දාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මම අර තව සීනි ටිකක් කර කෙරුවා නම් කෙරුවේ නැහැ ගොඩක් පිටරස් වෙයි කියලා. සාමාන්‍යයෙන් ඉතින් පොල් පැණි වලින් හදනකොට ඇත්තටම කළු පාට එනවා හොඳට. කිතුල් පැණි සාමාන්‍යයෙන් ලා පාටයි ඒ නිසා අපි දැන් හදලා ඉවරයි. කපා ගන්නමු උණුවෙන්ම.
මෙන්න කවුරුත් කන වැලිතලප සව්පිට්ටු කියන හැම නමෙන්ම කියන්නේ ඕක සව්දුදු කියලා සව්පිට්ටු ඔක්කොම කියනවා. ඉතින් ඒ කොයි එකත් මේ එක දේ ඕගොල්ලන්ට හදන්න පුළුවන්. මේ ඕනම වෙලාවක හදාගන්න පුළුවන්. හදලා බලන්න. අපේ page එක subscribe කරන්න, like එකක් දාන්න. ඔයාලත් හදලා බලන්න. අපි ආයි තව රස කෑමකින් හමු වෙමු.